වර්ෂයක් ගත වෙලා අලුත් වර්ෂයක් උදා වෙනවා කියන එක ඉතාම වැදගත් අවස්ථාවක්. මොකද හේතුව දවස් 365ක් ගත වෙලා නැවත ඒ චක්‍රය තුළ දින දර්ශනය තුළ අලුත් ගමනක් යන වෙලාව. මේකේ කිසි වෙනසක් නැහැ ඊයේ වගේමයි අද කියලා අපට අතහැරලා දාන්න පුළුවන්. නමුත් විශාල පිරිසකට මඟ පෙන්වීම කිරීම ජීවිතයේ ප්‍රමුඛතාවයක් හැටියට තිබුණු වෘත්තියක නිරත වෙච්ච නිසා හැම අවුරුද්දකටම කල්ති අසූදානම් වීමට මාත් එක්ක වැඩ කරපු ඒ විශාල පිරිස පුරුදු වෙලා හිටියා. හැම කෙනෙක්ම ලබන වර්ෂය මොකක්ද වෙන්නේ කියන එක ගැන මොනවද කරන්න අපේක්ෂා කරන්න කියන එක කොතෙන්ද යන්න බලාපොරොත්තු වෙනවද අවුරුද්ද තුල කියන එක හැම කෙනෙක්ම ලියලා සූදානම් වෙලා ලිපිගොනුවක් වෙනව තිබ්බා. එහෙම තිබ්බොත් පුළුවන් බලන්න වර්ෂයේ අවසාන වෙනකොට ඒ දේවල් ඒ විදිහට කෙරලා තියෙනවා කියලා. ඒ තුල අපි ක්‍රමයක් සම්පාදනය කරගත්තා. දිනපතා කරන කටයුතු, සතිපතා කරන කටයුතු, මාසපතා කරන කටයුතු මාස 3කට වතාවක් ඒ කටයුතු වල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ කටයුතු කරන්න. ඒ නිසා ඒ අපත් එක්ක වැඩ කළ පිරිස් ජීවිතයේ ලබාගත ජයග්‍රහණය අතිවිශාලයි. මොකද මේ නව වසරට ප්‍රවිෂ්ඨ වීම ඒ වගේ ඉලක්ක සම්පාදනය කරගෙනත් ගන්න පුළුවන්, එහෙම නැතුවත් ගන්න පුළුවන්. විශේෂයෙන්ම රක්ෂණයට සම්බන්ධ වුණාට පස්සේ ඒ කාලේ ඒ සමාගම් තමන්ගේ අනාගත ඉදිරි වර්ෂයේ මොනවද වෙන්නේ, කොතෙන්ද යන්නේ, මොකක්ද උපයන ලාභය, ව්‍යාපාර ප්‍රමාණය කොච්චරද කියන එක නිගමනය කරන්න පටන් ගත්තා. මට අවශ්‍ය වුණේ මේ සමාගම තුල වැඩ කරන අයට තමන්ගේ පෞද්ගලික සංවර්ධනය කොතෙන්ද දරන් යන්නේ මේ අවුරුද්ද ඇතුළත කියන එක ගැන ක්‍රමයක් හදලා ඒක සමාගමේ ව්‍යාපාරات එක්ක ගලපන්න. සමාගමක් හදන්න ව්‍යාපාර කරනවට වැඩිය තමන්ගේ පෞද්ගලික සංවර්ධනය සඳහා මහන්සි වෙන්න කෙනෙකුට ශක්තිය තියෙනවා. ඒක තමයි මම අනුගමනය කරපු න්‍යාය. ඒ න්‍යාය අනුව හැම අවුරුද්දක්ම උපදිනකොට මේ වගේ මඟ පෙන්වීමක් මම දැන් ඒ සමාගමෙන් අයින් වුණාට පස්සෙත් හැම වර්ෂයකම කරා. අදත් කරන්නේ ඒකයි. රක්ෂණ ශාස්ත්‍රයට විතරක් නෙවෙයි මම මේ දෙක කියන්නේ. ඕනෑම වෘත්තියක් කරන කෙනෙකුට, ඕනෑම පුද්ගලයෙකුට උපදින වර්ෂය තුල තමන් ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, අධ්‍යාත්මික වශයෙන් මොන තැනකට යනවද කියලා කල්පනා කරන්න. තමන් තුල තියෙන අඩුපාඩුකම් හඳුනාගෙන ඉවත් කළ යුතු පැලෑටි මොනවද කියලා හරියට පාත්‍යකින් ඉවත් කරනවා වගේ මෙන්න මේ දේවල් මම කරන්නේ, මෙන්න මේ පොහොර වර්ග තමයි මම යොදන්නේ, මෙන්න මේ ක්‍රියාකාරකම් තමයි මම කරන්නේ කියන එක සටහන් කරගන්න. සාමාන්‍ය ගෘහණියකට උනත් සැලැස්මක් ඇතුව යන්න පුළුවන් නම් ඒ සැලැස්ම ප්‍රදර්ශනය කරලා තමන්ට දැක බලා ගනිමින් අනිත් අත් එක්ක බෙදාගෙන වැඩ කරන්න පුළුවන් නම් ඒ සාජීවනයේ තුළ ප්‍රගතියට යන පවුලක් ඇති වෙන බව අත්දැකීමෙන් මම දන්නවා. ඒ වගේ දෙයක් කරලා වෙනම ලිපිගොනුවක් ඒකට තියලා, එහෙම නැත්නම් කොලයක් වෙනම තැන්පත් කරලා පොඩි ෆයිල් කවර් එක අරලා 2026 මෙන්න මගේ වැඩසටහන කියලා ලියලා හෙට උදේ කිරිබත් කනකොට පහන පත්තු කරලා ඒ වැඩසටහන දියත් කරන්න. ඒකෙන් ඉබාගාත යන එක නතර වෙලා ඉලක්කයක් අරමුණක් කරා යන්න පුළුවන් වෙනවා.
ඒ සතුට මම භුක්ති විඳිනවා. අවුරුදු 45කට වැඩි කාලයක් මේ සැලැස්ම හදලා ප්‍රදර්ශනය කරලා මගේ බිරිඳට, දරුවන්ට, හිතවතුන් කීප දෙනෙක්ට ප්‍රදර්ශනය කළා. ඒක මැන බලාගෙන තමයි මම වැඩ කරුවේ. 2026ටත් ඒ සැලැස්ම හදලා ඉවරයි. 2025 ඒ හදපු සැලැස්මේ ප්‍රගතිය බලලා සතුට වෙලත් ඉවරයි. සුබ අලුත් අවුරුද්දකට මේක තමයි ප්‍රායෝගික මඟ පෙන්වීම. ජයශ්‍රී ඔබට යහපතක්ම වේවා.